චිත්ත රූප සහ ගුණ රූප භාවනාව කුමක්ද? තෙරුවන් සරණයි පින්වතුනි. ධම්මෝ සුද සමන්නත්ති. ධර්මයේ සමාන ඖෂධයක් නැහැ. මෙන්න මේ විශ්වාසයෙන් ධර්මයේ කෙරෙහි මහත් හැඟීමෙන් ඒ ධම්මග භාවනා මග දියුණු කරගන්න පින්වතුන්ට උපකාර කරපු ඒ කරන්නට සකස් කරපු වැඩසටහනේ අද 214 වන දහම් ගැටලුව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක යොමු කරලා තියෙන්නේ පින්වත් ගායිනී මාතාව විසින්. ඉතින් මේ ප්‍රශ්නේ කියවන්න කලින් සිහිපත් කරන්න ඕනේ දැන් අපි මේ චිත්ත රූප ගුණ රූප භාවනාව ගැන අහලා තියෙන්නේ. මේ භාවනා ක්‍රමය අපි විස්තර කරේ මෛත්‍රී භාවනාව යටතේ මේක අදාළ වෙන්නේ ඊට. නමුත් දැන් අපි කියන්නේ හැම වෙලාවෙම මේ දේශනා කොටස අහන්න කියලා. නමුත් මේ දේශනාව පස්සේ අපි දැනගත්තා මේ පටිගත වීමේ දෝෂයක් නිසා නැහැ කියලා. ඉතින් ඒකටත් එක්කම මේකට මේ ප්‍රශ්නෙට අතිරේක පිළිතුරක් නෙවෙයි. මේ ප්‍රශ්නෙත් ඒකම තමයි අපි ටිකක් සැලකේතු විස්තර සහිත පරිපූර්ණ විස්තරයක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය පිළිතුරකට වඩා ටිකක් දිග වෙයි. ඒක හොඳයි අපිට මේක පැහැදිලිව විස්තර කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව සහ ඒ තුලින් මේ චිත්ත රූප ගුණ රූප භාවනාව යොදාගෙන කොහොමද හැම දෙයකටම මහත් වූ ආශිර්වාදයක් ලබා ගන්න එක කොච්චර වැදගත්ද? ඒක කොයිතරම් ප්‍රයෝජනවත්ද කියන කාරණාව දැනුවත් වෙන එක. හොඳයි පින්වතුනි ප්‍රශ්නෙට අපි යමු. මේ මාතාව මුලින්ම අහලා තියෙනවා නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට নমස්කාර කරමු කියලා. එතකොට මුලින්ම අපි කියන්න ඕන අපි කලින් සඳහන් කරා මේ නමෝ බුද්ධාය කියන වචනේ නෙමෙයි හරි වචනේ නමෝ බුද්දස්ස. ওই වචනේ ආවේ අර ළමයින් දෙන්නෙක් සෙල්ලම් කරද්දි මිත්‍යා දෘෂ්ටික ළමයා හැමදාම පරදිනවා මේ නිගණ්ඨයන්ට নমස්කාර කරන වාක්‍ය කියලා පටන් ගන්නෙ නිසා එයත් අර අනික් කෙනා බෞද්ධ ළමයා දිනන නිසා නමෝ බුද්දස්ස කියන්න පටන් ගත්තා. මේ වචනේ මහත් ආශිර්වාදයක් හැටියට ඇවිල්ලා තමයි ඔය නමෝ බුද්දස්ස කියන ආවේක වෙනස් වෙලා නමෝ බුද්ධාය කියලාද භාවිතා කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන නමෝ බුද්දස්ස කියන වචනේ භාවිතා කරන්න. හොඳයි මේ මාතාව අහලා තියෙනවා අවසරයි අප ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ විසින් බොහෝ අවස්ථාවලදී සඳහන් කරන ලබන චිත්ත රූප සහ ගුණ රූප භාවනා පිළිබඳ මාහට නිසි අවබෝධයක් නොමැති බැවින් එම භාවනා පිළිබඳ පැහැදිලි කිරීමක් මා කෙරෙහි අනුකම්පාවෙන් ලබා දෙන මෙන් ඊටමත් ගෞරවයෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධයම ලබත්වා. එතකොට මේක තමයි මේ මාතාවගේ ගැටලුව. එතකොට මේ චිත්ත රූප ගුණ රූප භාවනා කියන දෙක හඳුන්වන්න බෑ මෛත්‍රී භාවනාවෙන් තොරව. එතකොට ඒ නිසා මෛත්‍රී භාවනාව ගැන නැතම් අපි බෞද්ධයෝ නොදන්නවත් නෙවෙයි. නමුත් හරියට දන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා හරියට ගොඩාක් විස්තර නැතුව නමුත් අවශ්‍යම කරුණු ටික තේරුම් අරගෙන ඉස්සෙල්ලා මෛත්‍රී භාවනාව දැනගෙන ඊට පස්සේ අපි කොහොමද මේක බලවත් කරන්න කියලා තේරුම් ගමු. එතකොට පින්වතුනි මේ මෛත්‍රී භාවනාවේ පියවර 4ක් තියෙනවා. කර්මස්ථාන ප්‍රදීපය කියන අපි දන්න ඉහළම භාවනා ග්‍රන්ථයෙන් තමයි අපි මේ භාවනා වැඩසටහන කරන්නේ. සහ ප්‍රායෝගිකව විස්තර සහිතව ඒක මූලික කරගෙන. අපි එතකොට ඒකේ තියෙන පියවර 4 මුලින් කියවලා ඉමු. ඊට පස්සේ අපිට ලේසි මේක තේරුම් ගන්නට. මම ඊට පස්සේ විස්තර කරන්නම් මේක ප්‍රායෝගිකව කොහොමද මෛත්‍රී භාවනාවේ අඩපාඩු හදාගන්නේ කොහොමද චිත්ත රූප ගුණ රූප භාවනා දෙක මේකට යොදාගන්නේ කියලා. මෛත්‍රී භාවනාවේ පළවෙනි පියවර හැටියට මෙන්න මෙහෙම විස්තර කරනවා. මුලින්ම ඊට අදාළ පූර්වකෘත්‍ය 11 ඉගෙන ගන්න ඕනේ. පළවෙනි එක තමයි තුනුරුවන් වඳින්න ඕනේ. 2 සමා කරවා ගැනීම. ඒ කියන්නේ තුනුරුවන් ඇතුළු කවුරුන් හෝ සිටිනා වැරදක් කළා හෝ නොකළා. ඒ සියලු දෙනාට සමාව දෙන්න සමාව ගන්නත් ඕන. ජීවිත පරිත්‍යාගය. තුනුරුවන්ට ජීවිතය පරිත්‍යාග කරන්න ඕනේ. 4 පින් දෙන්න ඕනේ. තමන්ට උපකාරී වූ සියලු සත්‍යයන්ට පින් දීම.
ඊළඟට 5 පින් අනුමෝදන් වීමය. ඒ කියන්නේ මේ ලෝකේ සියලුම සත්වයන්ගේ බෝධිසත්වයන්ගේ මේ උත්තමයන්ගේ පින් මම සමසිතින් අනුමෝදන් වෙනවා කියලා මහත් හැඟීමෙන් අනුමෝදන් වෙනකොට පුදුම බලයක් කයට දැනෙනවා. අන්න ඒ විදිහට පින් අනුමෝදන් වෙන්න ඕන. ඊළඟට සිල් ආවර්ජනා කිරීම. තමන් රකින්නා වූ සීලය ආවර්ජනය කරලා පළුදු වෙලා තියෙනවා නම් අදිෂ්ඨාන කරලා ඒ සීලය හොඳින් හිතේ පිහිටුව ගන්න ඕන. සහ ඒ සීලය ගැන සතුටු වෙන්න ඕනේ. කොච්චර වටින තැනකද මම ඉන්නේ කියලා. ඒකේ ගොඩක් කරුණු තියෙනවානේ. මේ දුස්සීල ලෝකේ එක සිල් පදයක් රැකීමේ ආනිසංස මෙච්චර නම් මම පංචශීලය ආරක්ෂා කරනවා. ඊටත් වඩා ඒක තව කෝටි ගුණයෙන් බලවත් වෙනවා. මම තිසරණ සහිතව තුනුරුවන්ට පොරොන්දුවක් විදිහට තුනුරුවන්ට පූජාවක් විදිහටයි මේ පංචශීලය හෝ බ්‍රහ්මචාරියක පංචශීලය හෝ ආජීවෂ්ටමක සීලය හෝ එහෙම නැත්නම් අටසිල් දසසිල් හෝ සමාදන් වෙලා තියෙන්නේ කියලා මෙනෙහි කරන්න ඕන, සතුටු වෙන්න ඕන. ඊළඟට හත තමාට අවවාද කර ගැනීම යන කෘත්‍ය සහ සත නිමවා. يعني තමන්ට අවවාද කරගන්න ඕන 7 වෙනියට. අපි ඒකට වාක්‍යයක් දුන්නා බුදු සමිඳුනි මම නිවන් දකින්නතුරු කඩ නොකරන්නෙමි කිසි සිල් පදයක්. මට වැඩි වූ ගුණ ඇතියන් අභියස උඩුඟු සිතින් මම නොව හැසිරෙන්නෙමි. සිත තුළ මෙත් මුදිතා පුරවන්නෙමි. ගුණ නුවණින් හැම විට නිදසුන් වෙමි කියන ඒ වාක්‍ය පාඩම් කරගන්න කියලා. ඒ තුළ හොඳ අවවාදාත්මක අවශ්‍ය ස්වභාවයක් ප්‍රමාණාත්මක ස්වභාවයක් තිබෙනවා. ඊට පස්සේ දැන් මේ මෛත්‍රී භාවනාව මූලික කර්මස්ථාන විදිහට වඩන කෙනෙක් නම් ඊටු ටිකක් කරන්න ඕනේ. අසුභය සහ මරණය සිහිකොට මිනිත්තු කිහිපයක් බුදුගුණ වඩා සිත සමාහිත කොට ප්‍රීතිය උපදවාගෙන 11 වෙනියට මගේ ඇස් කන් ආදී ඉන්ද්‍රියෝ පිටතට නොදුවත්වා මගේ සිත මෛත්‍රී අරමුණෙන් පිට කිසිවකට නොඒවා. මෛත්‍රී අරමුණෙහිම පිහිටාවා. කොතෙක් දුක් වේදනා පැමිණියත් මේ වෙලාවෙන් පිට. ඒ කියන්නේ පැයක් නම් මේ වෙලාවෙන් පිට නොනැගිටින්නෙමි අදිෂ්ඨාන කරගෙන. එසේ අදිෂ්ඨාන කොට හිසේ පටන් දෙපතුල දක්වා තමාගේ ශාරීරිය සිතින් බලන්න. බලා හොඳින් සිතටගෙන ඒරුව දෙස සමාගේ සිතින් බලමින් මෙන්න මෙහෙම කියන්න ඕනේ. මම වෛර නොවෙම්වා. මම වෛර නොවෙම්වා. වෛර නොවෙම්වා කියලා. යනුවෙන් කීපවරක් සිතන්න. එසේ මෙනෙහි කිරීමේදී දැන් මාගේ සිතෙහි වෛර නැමැති දුර්ගුණය නැතයි තමාට වැටහෙනවා ඇත. එසේ වැටහුණු පසු මෛත්‍රී ගුණය තමාගේ සිතෙහි තදින් පිහිටුවා ගැනීම පිණිස නැවත කියනවා මම වෛර නැත්තේක් වෙම්වා. මම වෛර නැත්තේක් වෙම්වා. ඒ විදිහට දෙවනව කියන්න ඕනේ. කියා හෝ මම වෛර නොෙමි හෝ මම වෛර නැති වෙමි කියා හෝ තමාට වැඩියෙන් වැටහෙන ආකාරයකින් තමාගේ සිතට තමා පෙනෙන තාක්කල් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමේදී මෛත්‍රී ගුණය තමාගේ සිතෙහි තදින් පිහිටව තමාට වැටහෙයි. සිතෙහි වෛර නැති බව දැනේ. ඒක හොඳට දැනෙනකම් කරන්න ඕන. ඉන්පසු තුන්වෙනුව මම තරහ නැත්තේක් වෙම්වා. මම තරහ නැත්තේක් වෙම්වා කියලා තමන්ට අදිෂ්ඨාන කරගන්න ඕන. මේක කටින් මුලදී කියන්න ඕන. නමුත් මේ විදිහට හිතන එක තමයි ප්‍රධාන දේ. මේ සියල්ලටම කලින් බිඳුව හැටියට දක්වලා තියෙන වාක්‍යයත් අපි ඊළඟට කියලා ඉන්නම්. එතකොට තව පරිපූර්ණයි. දැන් මේක අපි අවසන් කරමු. මේ විදිහට තරහ නැත්තේක් වෙම්වා කියලා යනුවෙන් තරහ නැති බව සිතට දැනෙන තුරු මෙනෙහි කරන්න. තරහ නැති වූ බව දැනුණු පසු මම තරහ නොවෙමි. මම තරහ නොවෙමි. කියන්නේ ප්‍රාර්ථනාවක් කරනවා සහ ඊළඟට අදිෂ්ඨානයක් කරනවා. ඒක තමයි නොවෙමි කියන්නේ. යනුවෙන් කීපවරක් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමේදී තරහ නැති ගතිය අද්වේෂය නම් වූ මෛත්‍රී ගුණය තමාගේ සිටි පිහිටි බව දැනේ. ඉන්පසු මම දුක් පීඩා නැත්තේක් වෙම්මා. මම දුක් පීඩා නැත්තේක් වෙම්මා යනුවෙන් කීපවරක් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමේදී තමාට සුව පහසු ගතියක් දැනෙනවා ඇත. ඉන්පසු මම දුක් පීඩා නැත්තේක් වෙමි. මම දුක් පීඩා නැත්තේක් වෙමි යනුවෙන් හෝ මම නිදුක් වෙමි හෝ පහසු පදයක් ගෙන මෙනෙහි කරන්න. දුක් පීඩා නැතිනම් මෙතන ඇත්තේ සැපයයි. දැන් මේ මානසික සුවය හෙවත් මෛත්‍රී සිතවිල්ල සිතින් මැකී යන්නට නොදී තදින් පිහිටුවා ගැනීම පිණිස
මම සුවපත් වෙමි. මම සුවපත් වෙමි යනුවෙන් තමන් දෙස බලමින් ටික වේලාවක් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමේදී මීට පෙර කවදාවත් නොලැබූ තරම් මානසික සුවයක් ලැබී ඇති බව ඔබට දැනෙනවා ඇත. දැන් අපි චිත්ත රූප ගුණ රූප විස්තර කරනකොට මේ ටික තව තේරෙයි. අපි ඒක ප්‍රායෝගික බවට ගන්න තව හොඳින් දැනෙන ක්‍රමයක් තමයි මේකම තමයි අපි අරගන්නේ. එතකොට පින්වත් යෝගාවචරය ඔබට මේ උතුම් මානසික සුවය ලැබුණේ සිතෙහි හටගත් වෛරය තරහ යන නරක ගුණයන් මෛත්‍රී බලයෙන් පහ කරගත් බැවිනි. දැන් ඔබ ලබා ඇති මානසික සුවය ඔබගේ හිතවතාටද ලැබෙනසේ ඔබගේ මෙසිත පැතිරවිය යුතුය. ඔබ ලබාගත්තේ මානසික සුවය ඔබගේ හිතවතාටද පැමිණවිය යුතුය. ඔබට දැන් කළ හැකිය. හිත වෙතෙකු අරමුණු කිරීමේදී තමාට විසභාගිකයෙකු අරමුණු නොකළ යුතු බව ඉහතින් කියන ලදී. කියන්නේ කාන්තාවක් නම් පුරුෂයෙක් නම් කාන්තාවක් මුලින්ම අරමුණු කරන්න හොඳ නැහැ. ඒ අනුව පිළිපදින්න ආචාර්ය උපාධ්‍යාදී ප්‍රියමනාප ගරු සම්භාවනීය උතුමෙකු අරමුණු කරගනු මැනවි. එබැවින් මෙසේ මෙනෙහි කරන්න කියලා දෙවෙනි පියවරට යනවා. ඊට කලින් මං කිව්වනේ මේ ඔක්කොටම කලින් පාඩම් කරගන්න ඕන එකක් තියෙනවා කියලා. මං ඒකත් කියන්නම්. ඒ වාක්‍යයක් මෙහෙම නැවත අහමින් හරි නැත්නම් මේ වාක්‍ය හොයාගෙන හරි කටපාඩම් කරගන්න ඕන. ඒ වාක්‍යය තමයි අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්ථානං පරිහරාමි. 2 අහං වියමයිහං ආචරියුපජ්ජායා මාතා පිතරෝ හිත සත්තා මඤ්ඤත්තික සත්තා වේරී සත්තා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පරිහරන්තු දුක්ඛා මුංචන්තු යතහා ලද්ධ සම්පත්තිතෝ මාවි ගච්ඡන්තු කම්මස්සකා. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී ඉමස්මින් විහාරේ ඉමස්මින් ගෝචරගාමේ ඉමස්මින් නගරේ ඉමස්මින් ලංකාදීපේ ඉමස්මින් ජම්බුදීපේ ඉමස්මින් චක්ඛවාලේ ඉස්සර ජනා සීමට්ඨක දේවතා සම්බේ සත්තා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හුන්තු අනීඝා හුන්තු සුඛී අත්තානං පරිහරන්තු දුක්ඛා මුංචන්තු යතහා ලද්ධ සම්පත්තිතෝ මා විගච්ඡන්තු කම්මස්සකා. ඊට පස්සේ හතරවෙනියට දිසා වශයෙන් පුරත්හි මාය දිසාය දක්ඛිනාය දිසාය පච්චිමාය දිසාය උත්තරාය දිසාය. ඊළඟට අනුදිසා පුරත්හිමාය අනුදිසාය දක්ඛිනාය අනුදිසාය පච්චිමාය අනුදිසාය උත්තරාය අනුදිසාය හෙට්ටිමාය දිසාය උපරිමාය දිසාය කියලා මේ දස දිසාවන්ටම උඩට යටට මෛත්‍රී කරන්න ඕනේ. ඒ වාක්‍ය කියන්න ඕනේ. ඊළඟට සම්බේ සත්තා සම්බේ පානා සබ්බේ භූතා සබ්බේ පුග්ගලා සම්බේ අත්ථ භාව පරියාපන්නා සබ්බා ඉත්ථියෝ සම්බේ පුරිසා සම්බේ අරියා සබ්බේ අනරියා සම්බේ දේවා සම්බේ මනුස්සා සබ්බේ විනිපාතිකා අවේරා හුන්තු අභ්‍යාපජ්ජා හුන්තු අනීඝා හුන්තු.
සුඛී අත්තානං පරිහරන්තු දුක්ඛා මුංචන්තු යථා ලද්ධ සම්පත්තිතෝ මා විගච්ඡන්තු කම්මස්සකා. මෙන්න මේ වාක්‍ය පාඩම් කරගන්න ඕනේ. මොකද දිසා වශයෙන් පුජ්‍යලයන් වශයෙන් මෛත්‍රී වඩන ක්‍රම තියෙනවා. එතකොට ඕකෙදී ওই දිසා පුජ්‍යල සියල්ල අහු වෙනවා. මේ වාක්‍ය මුලින්ම ඔය චිත්ත රූප ගුණ රූප භාවනාවට කලින් පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් අර කිව්වේ අන්න ඒ විදිහට පින්වතුනි මේ මෛත්‍රී කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි ඔය දැන් කියේ බින්දුව වගේ මුලින්ම එකයි. පළවෙනි පියවර හැටියට අර විදිහට මම වෛර නැත්තේක් වෙමා සහ වෙමි කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. එතකොට දෙවෙනි පියවර හැටියට දක්වනවා හිතවතා තමන් ඉදිරියේ පෙනී සිටින්නාක් මෙන් අරමුණු කරමි. මා මෙන්ම මගේ හිතවදාද වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවායි සෑහෙන වෙලාවක් මෛත්‍රී කරන්න. ඉන්පසු මා මෙන්ම මගේ හිතවතාද තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවායි ටික වෙලාවක් මෙනෙහි කරන්න. ඉන්පසු මා මෙන්ම මගේ හිතවතාද දුක් පීඩා නැත්තේක් වේවා කියා හෝ නිදුක් වේවා කියා හෝ පහසු හැටියකින් ටික වෙලාවක් මෙනෙහි කරන්න. ඉන්පසු මා මෙන්ම මගේ හිතවතාද සුවපත් වේවා සුවපත් වේවා යනුවෙන් බොහෝ වෙලාවක් මෙනෙහි කරන්න මෙත් වඩන්න. මෙසේ මෙත් වැඩීමේදී ඔබගේ සිත මෛත්‍රියෙන් පිරෙයි. ඉක්බිති ඔබගේ හිතවත් තවත් එක්කෙනෙකුන් හෝ කීප දෙනෙකුන් හෝ අරමුණු කොට මා මෙන්න මගේ හිතවන්තයෝද වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මා මෙන්ම මගේ හිතවන්තයෝද තරහ නොවිත්වා තරහ නොවිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඊළඟට මා මෙන්න මගේ හිතවන්තයෝද නිදුක් වෙත්වා නිදුක් වෙත්වා කියලා මෛත්‍රී කරන්නට. මා මෙන්ම මගේ හිතවන්තයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩන්න ඕන. ඉතින් යනුවෙන් තමාහා සමස්ථානෙහි තබා මෙත් වඩන්න. මෙසේ මෙනෙහි කිරීමේදී ඔහුගේ මෛත්‍රිය පළමු පියවරට වඩා බොහෝ බලවත් වේ. ඒ අවස්ථාවටපත් වූ පසු එම අරමුණේම සිත රඳවාගෙන ටික වෙලාවක් විසීමට පුරුදු වන්න. ඔබ සිතන කැමැති වෙලාවක් මෙහි යෙදීමට තරම් පුහුණුව දියුණු කරගන්න. එසේම නීවරණයන් ඉපදවීමට ඉඩ නොදී සිත රැක ගැනීම සඳහා පමා නොවන්න කියලා අවවාද කරනවා. ඊළඟට පින්වතුනි මෛත්‍රී භාවනාවේ තුන්වෙනි පියවරේ මෙහෙම විස්තර කරනවා. කියන ලද පරිදි හිතවතුන් කෙරෙහි මෙත් වැඩීමෙන් වසී භාවයටපත් සිතින්ම මදහත් පුජ්‍යලයක අරමුණු කොට මෙත් වැඩිය යුතුය. මදහත් පුජ්‍යලයා යනු හිතවත් ප්‍රිය බවක් හෝ අහිත අප්‍රිය බවක් හෝ නැති තැනැත්තෙකි. එබන්දහුට මෙත් කිරීමේදී සිත උදාසීන වීමටද ඉඩ තිබේ. එසේ උදාසීන වූහොත් ඒ උදාසීනත්වය තමාලත් මෛත්‍රී ශක්තිය මතු කර ගැනීමෙන් යටපත් කොට ඒ පුජ්‍යලයාද ප්‍රිය ස්ථානයේ තබා මෙත් වැඩිය යුතුය. ප්‍රිය පුජ්‍යලයන් කීප දෙනෙකු කෙරෙහි එක විට මෙත් වැඩූ ආකාරයෙන්ම මදහත් පුජ්‍යලයන්ද කීප දෙනෙකුද එකවර අරමුණු කරමින් මෙත් කළ හැකිය. එබැවින් මෙසේ මෙත් වඩන්න. මා මෙන්ම මගේ හිතවතුන් මෙන් මදහත් සත්වයෝද වෛරී නොවෙත්වා වෛර නොවෙත්වා. මා මෙන්ම මගේ හිතවතුන් මෙන්ම මදහත් සත්වයෝද තරහ නොවෙත්වා තරහ නොවෙත්වා. මා මෙන්ම මගේ හිතවතුන් මෙන්ම මදහත් සත්වයෝද නිදුක් වෙත්වා නිදුක් වෙත්වා. මා මෙන්ම මගේ හිතවතුන් මෙන්ම මදහත් සත්වයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා. යනුවෙන් බොහෝ වෙලාවක් මනසින් පතුරවන්න. ඒ සිත පවත්වන්න. ප්‍රිය පුජ්‍යලයන්ට මෙත් කිරීමේදී මෙත් කිරීම වසී භාවයට පත් කරගන්නා වාගේ මේද වසී භාවයට පත් කරගත යුතුය. දැන් ඔබේ මෙත් සිත දියුණුවට පත්ව ඇත. එබැවින් ඔබ මෙත් වැඩීම පිළිබඳ පෙරට වඩා බලවත් ඡන්දය ඔබට ඇතිවිය හැකිය. දැන් ඔබේ චිත්ත ශක්තිය වැඩි කර ගැනීමට කාර්යක්ෂම කර ගැනීමට හැකි වනු ඇත. මෙතන මේ පින්වතුනි වසී භාවය කියන්නේ Tamanට ඒ අරමුණ පැය දෙකක් නම් කිසිම අපහසුාවක් නැතුව ඒ පැය දෙක වඩන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔකේ ඉදිරියට භාවනා පන්ති විස්තර කරනවා ඇති ආවජ්ජන වසී
සමාපජ්ජන වගේ මේ විදිහට නැගිටින්න පුළුවන් වෙන්නත් ඕන. කැමති වෙලාවක් එදී ඉන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ විදිහට අරමුණ තුල ඕනෑ තරම් Taman කැමති තරම් වෙලාවක් ඉන්න පුළුවන් මට්ටමට මුලින්ම Tamanට ඊට පස්සේ හිතවන්තයන්ට ඊට පස්සේ මදහතුන්ට මෛත්‍රී කරන්න ඕනේ. ඊට කලින් අර කියපු අහං අවේරෝ හෝමි කියන මූල කර්මස්ථාන වාක්‍ය කටපාඩම් කරගන්න ඕන. මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි සුවපත් වෙමි. මා මෙන්ම මගේ හිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා. මදහත් සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. යනුවෙන් මෙත් වඩන්න. මෙසේ මෙත් වැඩීමේදී චිත්ත ඉද්ධිපාදයද උපදී. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා ඉද්ධිපාද තියෙනවානේ. අන්නේ චිත්ත ඉද්ධිපාදය උපදිනවා. එහෙත් ඔබ ඒ ගැන කල්පනාවට නොබැසී සිටිය මෙසිත ඔබේ දැන් බොහෝ දියුණුව ඇත කියලා මේ ගුරු ස්වාමීන් වහන්සේලා අපිට ප්‍රකාශ කරනවා. ඒ වගේම මෛත්‍රී භාවනාවේ 4 වෙනි අවසන් පියවර. දැන් ඔබේ හිත ඊටා මැදහත් හිත අහිත මැදහත් කියලා දැන් අපි අර බෙදනවානේ. නමුත් එතකොට දැන් මෙතනදී පළමුව ඔබේ හිත මැදහත් යන සත්ව කොටසයන් තුනකට. ඒ කියන්නේ Tamanට Taman හිතවත් අයට මැදහත් අයට මෙත් කරලා තියෙන්නේ. එතකොට මේ මමය මේ මගේ හිතවතාය මේ මධ්‍යස්ථයාය කියා කෙනෙකු කෙරෙහි විශේෂයක් නැතිවම මේ සත්ව කොටස් තුන කෙරෙහි මේ තුන් දෙනා කෙරෙහි සමසිත ඉපදවිය හැකි නම් මෛත්‍රී භාවනාවේ එක උසස් තත්වයක්. එසේනම් ඔබ විසින් මෙත් වැඩිය යුතු තවත් එක් සත්ව කොටසක් ඇත. එනම් තමාට අප්‍රිය අමනාප පසමිතුරන් සත්ව කොටස හේවත් තමාට සතුරුකම් කරන ඒ සතුරෝ කියලා අපි හඳුන්වන පිරිස. ඉතින් සතුරන් වෙත මෙත් වැඩිය යුත්තේ තමාට සතුරන් ඇතහොත් පමණි. එතකොට පින්වතුනි සාමාන්‍යයෙන් ඉතින් හතුරෝ ඉන්නවා. නමුත් අර සමහරුන්ට ඊටා බලවත් විශේෂ හතුරු නැති අයත් ඉන්නවා. ඉතින් මෙතනදී කියන්නේ හිමි ඉන්නවා නම් විශේෂයෙන් හිතට දැනෙන. මොකද අර හතුරුකම් කියන එක පින්වතුනි ඇති කරගන්න පුළුවන් තමන්ගේ මානසික ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේට හතුරු නැහැ. බුදුරජාණන් වහන්සේට හතුරු කරන අය හිටියට. ඉතින් අර හතුරු ඉන්නවා කියලා හදාගන්නත් හොඳ නැහැ. අපි හතුරු නැහැ කවුරුත් මගේ යාළුවෝ කියලා හිතන්න ඕනේ. එතකොට අපිට මෛත්‍රිය වඩන්න තියෙන හතුරුකම් කරන්න හිතනවා නම් යම් කිසි කෙනෙක්. ඒ අර්ථයෙන් අපිට එහෙම මෙත් වඩන්න පුළුවන්. ඒක මේ විදිහට මා මෙන්ම මගේ සතුරෝද වෛර නොවෙත්වා මා මෙන්ම මගේ සතුරෝද තරහ නොවෙත්වා මා මෙන්ම මගේ සතුරෝද නිදුක් වෙත්වා මා මෙන්ම මගේ සතුරෝද සුවපත් වෙත්වා යනුවෙන් ඔවුන් පෙනෙනසේ සලකා මෙත් වැඩිය යුතුය. එසේ මෙත් වැඩීමේදී සතුරා හෝ සතුරන් විසින් පෙර කරන ලද කර්ම කරන ලද යම් අපිට යම් අවඩක් තියෙනවනේ. අන්න ඒවා සිහිපත් වීමෙන් ක්‍රෝධ නැග එනම් වහාම ඒ මෙත් වැඩුම නවතා පළමු දියුණු කළ මෙසිත පහල කරගන්න. මෙත් කරන්න. එවිට උපන් කෝපය සංසිඳේ. ඉන්පසු නැවත සතුරා කෙරෙහි මෙත් වැඩිය යුතුය. එවිටද කෝපය උපදී නම් මෙත් වැඩීම නවත්වා ඒ පුජ්‍යලයන් තුල පවත්නා වූ පඨවි ආදී ධාතු කොටස් ගැන සිතන්න. මා විසින් මෙසේ ද්වේෂ කරනු ලබන්නේ ඔහුගේ කෙස්ලොම් නිය දත් ඇට ආදී පඨවි ධාතු කොටස් අතුරෙන් කවර ධාතු කොටසකටද? එසේ නැත්නම් ඔහුගේ කෙලසෙම් සුටු සරව මූත්‍ර ආදී ආපෝ ධාතු කොටස් අතුරෙන් කවර ධාතු කොටස යනාදී වශයෙන් වෙන් වෙන් කොට ධාතු වශයෙන් හෝ පිළිකුල් වශයෙන් සිතන්න. එසේ සිතීමේදී සතුරාය යයි කිසියෙකුට දේශ කිරීම අනුවන කමක් බව ඔබට වැටහෙයි. එසේ වටහාගෙන තමාට නිନ୍ଦා කොට අවවාද කරගෙන මේ දේශ කිරීම තමන්ට තරම් නොවේ යයි සලකා. උපන් දේශයේ සංසිඳවාගෙන නැවත සතුරාට මෙත් වඩන්න. එසේ මෙත් වැඩීමේදී ද්වේෂය නූපදී නම් ඔබේ මෛත්‍රිය උසස් තත්වයේ පවතී. මේ తত্ত্বය දියුණු කර ගැනීම සඳහා කියන ලද ආකාරයෙන් ටික වේලාවක් සතුරාට මෙත් වඩන්න. දැන් තමාය හිතවතාය මධ්‍යස්ථයාය සතුරාය යන 4 දෙනාම
වෙනසක් නැතුව අරමුණු කළ හැකි වෙයි. තෙමේ තමාටද යම්තරම් ප්‍රියමනාප බවක් පහළ කරගනී නම් අනික් තිදෙනාටද එසේමය. දැන් මේ කිසියෙකු කෙරෙහි තරහා වෛර නැති බවද ඔබට වැටහෙනවා ඇත. එබැවින් වෛර නොවෙත්වා තරහා නොවෙත්වායි මෙනෙහි නොකලාට වරදක් නැත. ප්‍රිය පුජ්‍යලයන් සැප විඳිනු කැමැති බැවින් සැප පැතුමයි දැන් කළ යුත්තේ. ඒ නිසා අපි කියන දුක් පීඩා නැති බව හේවත් නිදුක් බව සැපේම බැවින් නිදුක් වෙත්වායි මෙනෙහි කිරීමද අවශ්‍ය නැත. එබැවින් පුජ්‍යල කොටස් 4කට වෙන වෙනම සැප පැතුමින් මෙත් වැඩිය යුතුය. එතකොට පින්වතුනි මේ තමයි මූලික කොටස් ටික. සාමාන්‍යයෙන් මේ ටික වඩන්න ඕනේ. හැබැයි ඉතින් අංග සම්පූර්ණත්වයේ සඳහා තව කොටස් දෙකක් අපිට වඩන්න තියෙනවා. එතකොට කොටස් 6ක්. පස්වෙනි පියවරේදී මෙන්න මෙහෙම කියනවා. මම සුවපත් වෙම්මා මගේ හිතවන්තයෝද සුවපත් වෙත්වා මගේ මධ්‍යස්ථයෝද සුවපත් වෙත්වා මගේ සතුරෝද සුවපත් වෙත්වා. මෙසේ බොහෝ වෙලාවක් මෙත් වඩන්න. තමාගේ හිතවන්තයෝය මධ්‍යස්ථයෝ යන පුජ්‍යල කොටස් දෙක තමා මෙන්ම ප්‍රිය ස්ථානයෙහිලා මෙත් වැඩීමට කළ හැකි වූ අවස්ථාවේදී ඒ සත්ව කොටස් අතර තිබූ සීමාව බිඳී ගියය. අපි මේකට කියන සීමා සම්භේදය කියලා. දැන් තමායි හිතවන්තයායි මධ්‍යස්ථයායි සතුරායි යන සත්ව කොටස් සතර කෙරෙහිම සුවපත් වෙත්වා යනුවෙන් වෙනසක් නැතිව මෙත් කළ හැකිවීම කරන කොටගෙනම බලවත්ව පැවති වෛරී පුජ්‍යල සීමාව බිඳී ගියේය. මෙසේ අති ප්‍රිය මැදහත් වෛරී යන සත්ත්ව කොටස් සතර එකටගෙන වෙනසක් නැතුව මෙත් වැඩීමට හැකි වූ අවස්ථාව සීමා සම්භේදයයි කියන ලැබේ කියලා විස්තර කරනවා. අවසාන 6 වෙනි පියවර මෙසේ සීමා සම්භේදය කළ යෝගාවචරයාට මෛත්‍රී භාවනාව ඉතා පහසු වෙයි. ක්‍රමයෙන් දියුණු වන බව තමාටද වැටහෙයි. තමා මෙන්ම සැප කැමැති කුඩා මහත් සත්ත්ව ප්‍රජාව මාන තණ්හා වෛර ක්‍රෝධ නැමැති සීමාවන් විසින් අතිප්‍රිය මැදහත් වෛරී යන සිව් කොටසකට වෙන් කරනු ලැබූහ. නමුත් ඒ සිව් කොටසම එක්වම සත්ව සමූහයකි. එබැවින් මම සුවපත් වේවා මගේ හිතවන්තයෝ සුවපත් වෙත්වා යනාදී වශයෙන් මෙත් වැඩීම් මෙනෙහි කිරීම නුසුදුසුයයි කියාද සියලු සත්වයෝ සුවපත් වෙත්වා එකම සිතකින් සියලු සත්වයන් අරමුණු කිරීම පහසු යයිද සිතෙයි. කොටස් කිරීමක් බෙදීමක් නොමැතිව සියල්ලන් කෙරෙහි සත්ත්ව සංඥාව සිතට තහවුරු වී දැනේ. එබැවින් මේ යෝගාවචරය එතැන් සිට සබ්බේ සත්තා සියලු සත්වයෝ සිතින් සලකාගෙන සියලු සත්වයෝ සුඛිනෝ හොන්තු සුවපත් වෙත්වා. එතකොට මේ පාලි වචන කියන්න ඕනේ සුඛිනෝ හොන්තු khේමිනෝ හොන්තු කියලා කියනවා. ඉතින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ බිය නැති වෙත්වා යන ක්‍රමයෙන් සියලු සතුන් එකට සිතින් සලකාගෙන මෙත් කිරීමට පටන් ගනී. බොහෝ වෙලාවක් මෙසේ මෙත් කරන යෝගාවචරයාගේ සිත සබ්බ සත්තාරම්මණයෙහි තැන්පත් වෙයි. මෛත්‍රී ධ්‍යානද පහළවන්නේ මෙන්න මේ අවස්ථාවේදීය. මෙහි වැඩි විස්තර මතු සඳහන් වේ. මෙත්තා විහාරීයෝ භික්ඛෝ පසන්නෝ බුද්ධ ශාසනේ අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුඛං. සම්බුදු සසුනෙහි පැහැදෙනා වූ යම් මහණෙක් මෛත්‍රී භාවනාවේ යුක්ත වාසය කෙරේ නම් හෙතෙම සියලු සංස්කාරයන්ගේ සංසිඳීමයයි කියන ලද ඒකාන්ත සැපය වූ නිවනට පැමිණෙන්නේ වේ. එතකොට පින්වතුනි ඔය කරණීය මෙත්ත සූත්‍රෙත් කියන්නේ නේ නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතීති කියලා. අඩුම අනාගාමීවත් වෙනවා. අපි මේ ටික සිහිපත් කරේ මේක එක කොටසක් නිසා. චිත්ත රූප ගුණ රූප මෛත්‍රී භාවනා මේක එකක්. එතකොට දැන් අපි ඒක සම්පූර්ණ විස්තර කරනවා නම් ඒ විස්තර සහිත දේශනාව බලන්න කියන දේශනාවක් නැහැ. ඉතින් මේ දෙකටම හරියන්න අපි මේ සිහිපත් කරේ ඔන්න ඔය විදිහට මුලින් මෛත්‍රී භාවනාව ඉගෙන ගන්න ඕනේ. අර කියපු පාළි අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි කියන මූල කර්මස්ථාන වාක්‍ය ඉගෙනගෙන ඊට පස්සේ කියපු ක්‍රම 6ට මෛත්‍රී කරන්න ඕනේ මේ සඳහන් කරපු ක්‍රම 6ට.
දැන් මෙන්න මේක ඉගෙන ගන්න ඕන මුලින්ම. මේක ඉගෙන ගත්ත කෙනාට තමයි චිත්ත රූප ගුණ රූප භාවනාව තුලින් මේ සිත පතුරවන්න පුළුවන්. ඇත්තටම අපි මේ කියන්නේ චිත්ත රූප ගුණ රූප කියලා මේ කියපු ටිකේම වඩා ප්‍රායෝගික ස්වභාවයක් ගැනයි. එතනදී පින්වතුනි විශේෂයෙන් කියන්න ඕන මේ ගායන මාතාවටත් දැන් සමහර ඉන්නවා මේ ආනාපාන සති භාවනාව අරගෙන තමන්ගේ නම දානවා. ගෝයින්ක හරි මොනවා හරි ඒක සුදුසු නෑ. ආනාපාන සති කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා නම් අපි ඒ නම භාවිතා කරන්න ඕනේ. එතකොට මේ චිත්ත රූප ගුණ රූප භාවනාව කියන්නේ එහෙම නෙවෙයි. මොකද එහෙම හිතෙන්න පුළුවන් මේක තේරෙන කෙනෙක්ට මෙහෙම එකක් නෑනේ ධර්මයේ කියලා. ඔව් ධර්මයේ විස්තර වෙන එකක් නෙමෙයි මේක. මේ අටුවාවේ ආනාපාන සති වඩද්දී අටුවාචාරින් වහන්සේලා ගණනානුබන්ධනා කියලා පහසු වෙන්න ක්‍රම හදලා තියෙන අන්න ඒ වගේ. එතකොට මේක අපේ අත්දැකීමෙන් කියන එකක්. හැබැයි අපේ මතයක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒක ක්‍රියාත්මක වන ආකාරය තමයි එතකොට ඒක වඩා සරල කරලා අපි කියන්නේ. අපි තේරුම් අරගෙන. එතකොට මේ චිත්ත රූප ගුණ රූප කියලා ඇත්තටම කිව්වේ දැන් මේ මෛත්‍රී කරනකොට සිද්ධ වෙන වැරදි කීපයක් ප්‍රායෝගික වැරදි කීපයක් නැති කරගන්න කියපු ක්‍රම දෙකක්. ඇත්තටම මම අද ඒක එක ක්‍රමයක් විදිහට විස්තර කරන්න කල්පනා කරේ. දැන් පින්වතුනි මේ ගොඩක් අය මෛත්‍රී භාවනා කරනකොට කරන ලොකුම වරදක් තමයි ඒක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ, ಗುಣ දැනගෙන නෙමෙයි කරන්නේ. සාමාන්‍යයෙන් කරනවා. හැබැයි මේ පුජ්‍යලයාව හිතේ ඇඳගන්නේවත් නැහැ. චිත්ත රූප මවා ගන්න නැහැ. මේ පුජ්‍යලයන්ගේ තමාගේ ಗುಣ පුණ්‍ය ගුණ අදිෂ්ඨාන කරලා සත්‍යක්‍රියා කරන්නේ නැහැ. දැන් අපි කඩේට ගිහිල්ලා ඉල්ලනවා බඩුවක්. හැබැයි අතේ සල්ලි නැහැ. හම්බෙනවද? නැහැ. ඒකට නිකම්ම සුවපත් වේවා කිව්වට බෑ. යම් කිසි ශක්තියක් අවශ්‍යයි Taman තුල මේක වැඩ කරන්නට. දැන් මේ යාම නිබ්බාන භාවනා වැඩසටහනේ මුල් දේශනා 1 2 අහනකොට තේරෙයි භාවනාව කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා ඊට පස්සේ අපි කියනවා පූර්වක්‍ෘත්‍ය. මේ සියලු භාවනාවන්ට කලින් මුලින්ම වඩන සතර කමඨාන. ඊට පස්සේ සමසතරිස් කර්මස්ථාන. ඒ ඔක්කොටම කලින් වඩන මේ සතර කමඨාන් වලටත් කලින් වඩන පූර්වක්‍ෘත්‍යයක් අපි විස්තර කරනවා. අන්න එහෙම කරලා බුදු ගුණ වඩලා දැන් මේ බුදු ගුණ හේතුඵල වශයෙන් දකින්න කියලා අපි විස්තර කරේ. පොතේ තියෙන එක කියවන්න නෙමෙයි. ඒ කියන්නේ පොතේ තියෙන ඉතිපිසෝ ගාථාව අගට මුලට සජ්ජායනා කිරීම. අර සුතාදතා වචසා පරිචිතා කියන වගේ ඒව දරාගෙන මුලින්ම ඉතිපිසෝ ගාථාව කියනවා. ඊට පස්සේ අගට මුලට කියනවා. ඊට පස්සේ තේරුම් කියනවා. අනේ ඊට පස්සේ තමයි වැදගත්ම පියවර හේතුඵල වශයෙන් බලනවා. කෙටියෙන් සිහි කරොත් එහෙම නැවතත් අරහං ගුණය කියන්නේ කුමක්ද කියලා දැනගෙන ඒකේ එක ගුණයක් තේරුම් අරන් අපි හිතමු සියලු ලෝවාසීන්ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසුයි කියන එක. එහෙම දෙයක් ලබන්න හේතුවක් තියෙන්න ඕනේ. මොනවද ඒ හේතු කියලා බලනවා. එහෙනම් ඒ තරමට දන් දීලා තියෙන්න ඕනේ. මොන අපිට පේනවා බෞද්ධ ඉතිහාසයේ පුරාවටම. අන්න ඒකයි ධර්ම ඥානය අවශ්‍යයි කියන්නේ. සුතමේ ඥානෙ වැඩි ධර්මයටයි කල්පනා ඥානෙ, චින්තාමේ ඥානෙ සහ ඒ වැඩි තරමට තමයි භාවනාමය ඥානෙ දියුණු වෙන්නේ. එතකොට ඒක දන්න කෙනාට සුතමේ ඥාන කියන්නේ මේ දැනුවත් භාවය කියවලා කරලා අහලා අන්න මතක් කරන්න ලේසි කරුණු ගොඩක් තේරෙනවා. ඇසිස් මස්ලේ දන් දීපු හැටි. හරි එහෙම දුන්නා නම් දැන් මේක පොතේනේ තියෙන අපි දන්නේ නැනේ. විපාකයක් තියෙන්න ඕනේ. විපාකයේ තියෙනවා නම් ඵලයක් තියෙන්නත් ඕන. බලනවා ඇත්තද කියලා. ඉතින් ඉතිහාසයේ පුරාමත් පේනවා. අපි උපන්දාපටම පේනවා. දැන් බලන්න මහසෑ මළුවට ගියාම එක පැයකට මල් ආසන ටිකට පූජා වෙන මල් ගණන කොච්චරද කියලා. අපේ ජීවිතේට එක්කෙනෙක් මල් පූජා කරලා තියනවද? මේ විදිහට අටම ස්ථාන, සුලස්ම ස්ථාන ලංකාවේ ලෝකේ මේ පන්සල් වලට ආරණ්‍ය වලට මේ හැම දෙයක්ම පූජා වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අරහන් ගුණය නිසා. අපිට ඇහැට පේනවනේ කාටද මෙහෙම ලැබෙන්නේ? දැන් මෙන්න මේ විදිහට ඵලය අපි දකිනවා. එහෙනම් හේතුව ඇත්ත. නම් ඵලයත් ඇත්ත. මේ විදිහට අපි ගැඹුරින් තේරුම් ගන්නවනේ බුදු ගුණ. එම නමයෙන් වඩලා අන්නේ තේරුම් ගත්ත බුදු ගුණ ගැඹුරින් සත්‍යක්‍රියා කරන්න ඕනේ මුලින්ම. يعني එහෙම කරලා මෛත්‍රී භාවනාව කරන්න කලින්
මෛත්‍රී භාවනාව කරන්න කලින්. නමුත් මෛත්‍රී භාවනාව නොදැනගෙන බෑ. ඒ ස්වභාවය හොඳට ඉස්සෙල්ලා දැන ඉගෙනගෙන පිවිසෙන්න ඕනේ දැනගෙන මෙන්න මේ අදහස් ටික එතකොට ප්‍රබල වෙනවා. දැන් මුලින්ම තමන් අර වඩපු බුදු ගුණ ටික හොඳට අදිෂ්ඨාන කරනවා මේ බුදු ගුණ සත්‍යයි මේ බුදු ගුණ සත්‍යයි එහෙම කියලා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාවේ පූර්වක්‍ෘතියට පස්සේ තමයි ඉන්නේ මේක. කලින් කියලා කිව්වට. අර මෛත්‍රී භාවනා කියව පූර්වක්‍ෘති ටික කරනවනේ ජීවිතේ පූජා කරලා සමාවරන් ඔක්කොම කරලා දැන් හිතනවා මම හරි සිල්වන්තයි. මම හරි නිදහස්. කාටවත් වැරද්දක් නැහැ. මං හැමෝටම සමාව දීලා තියෙන්නේ. හැමෝගෙම සමාව අරන් තියෙන්නේ. එහෙම මම මේ වඩපු බුදුගුණ සත්‍යයි. ඒකාන්ත සත්‍යයි. උපරිම විශ්වාසයෙන් කියන්න ඕනේ හිතන්න ඕනේ. උපරිම සත්‍යයි. ඒ කියන්නේ අරහන් කියන එක ඒකාන්ත සත්‍යයක්මයි. මේ විදිහට මේ බුදුගුණ හිතලා මේ සත්‍යානුභාවයෙන්ද දහම් ගුණ සංඝ ගුණ අදිෂ්ඨාන කරන පුළුවන් තරම් ගුණ අදිෂ්ඨාන කරනවා. මේ සත්‍යානුභාවයෙන්ද. හැබැයි මේවා දකිමින් කරන්න ඕනේ. නිකන් කටපාඩමින් නෙමෙයි. Tamanට අවබෝධ වෙච්ච කරුණු තුලින් සත්‍යමයි කියලා හිතනවා. මේ සත්‍යානුභාවයෙන්ද. දැන් මේ කියන්නේ චිත්ත රූප ගුණ රූප භාවනාව ගැන. ඒ කියන්නේ මේ චිත්ත රූප මවමින් ඒ ගුණයන් අදිෂ්ඨාන කිරීමයි මේ චිත්ත රූප ගුණ රූප භාවනාව කියන්නේ. එතකොට දැන් චිත්ත රූප මවන්න ඕනේ. මේ හොඳට මවන්න ඕනේ. මොකද දැන් මේ මෛත්‍රී භාවනාව කරනකොට පින්වතුනි එක අවස්ථාවක් එනවා. මේක යෝගීන් වහන්සේලා අත්විඳිනවා. ඇත්තටම රැවටෙනවා. Taman හොඳටම තෙමිලා ඉන්නේ කියලා. අර තෙමිලා අපහසු ගතියක් නෙවෙයි හරීම සිසිල් ගතියක්. මේක අපි ඒ කාලේ අත්විඳිනකොට පස්සේ ත්‍රිපිටකය දැක්කා. ත්‍රිපිටකේ එහෙම තියෙනවා. ඒ හිත හරියට කඳු මුදුනක සිසිල් හෙවණ තියෙන ගහක් යට කොහෙන්වත් වතුරෙන් නැති උල්පත් වලින්ම වතුර මතුවෙන හරි හෙවණ තියෙන පොකුණක සීතල නිල් කැටයකට වතුර තියෙන පොකුණක නෙළුම් මලක් පිපෙනවා. ඒ නෙළුම් මල පොළවෙන් උඩට ඇවිල්ලා. ඒ කියන්නේ පිහිටි පොළවෙන් උඩට ඇවිල්ලා නමුත් වතුරෙන් උඩට ඇවිල්ලා නැහැ. මැද තියෙන්නේ. හාත්පසින් මේ හෙළ උපුල් හරි නිල් උපුල් හරි ඒ කුසුම හාත්පසින්ම වතුරින් වට වෙලා හරීම සිසිල්. අන්න ඒ වගේ ගතියක් දැනෙනවා කියලා. ඒක තමයි වෙන්නේ මෛත්‍රී භාවනාවේදී. අන්න එහෙම දැනෙන්න නම් මෙන්න මේ ටික අවශ්‍යයි. චිත්ත රූප ගුණ රූප කියලා අපි මේ මතක තියාගන්න කියපු මේ ක්‍රමය. එතකොට අන්න ඒ විදිහට දැනෙන්න නම් මේ විදිහට කරන්න ඕනේ. කොහොමද? අර බුදුගුණ මේ කියන්නේ බුදුගුණ වඩලා මෛත්‍රී පූර්වක්‍ෘතියෙන් පස්සේ අර විදිහට තමාගේ සිල්වත් බව, තමාගේ අනවජ්‍ය මේ නිවැරදි බව ගැන බොහොම අභිමානනීය. ඒ කියන්නේ මාන්නෙන් නෙමෙයි හරිම ආඩම්බර බවකින් සතුටුදායක බවකින් බුදුගුණ සත්‍යතාවයේ මෙනෙහි කරලා ඒක අදිෂ්ඨාන කරලා අපි කියවනේ අර කෙටි පින්පතක් හදාගන්න කියලා. දිග පින්පතක් හදලා කෙටි පින්පතක් හදාගන්න කිව්වා ඒකේ. ඒ කියන්නේ උදාහරණයකට දිග පින්පතේ හැම එකක්ම ලියනවා. හැබැයි අපි හිතමු අපි අවුරුදු දැන් 50යි. අවුරුදු 20 ඉඳලා අපි මේ දක්වාම හැමදාම බුදුරජාණන් වහන්සේට මල් වට්ටියක් පූජා කරා. එතකොට 365 365 වැඩි කරනවා 30කින්. එතකොට මල් වට්ටි කීයක් පූජා කරලා දන්නේ වගේ අවුරුදු පතා දාන දෙනවා නම් මල් වට්ටි මෙච්චර ගාණක් සාංගික දාන මෙච්චර ගාණක් බණ පොත් මෙච්චර ගාණක් කියලා විනාඩියක්වත් යන්නේ නැහැ හිතන්න ජීවිත කාලෙම කරපු සියලු පින්කම් සිහිපත් කරගන්න ඕන. එතකොට දැන් තමන් අර චිත්ත රූපම වෙන්න ඕනේ. ඒ එකින් එකට බුදුරජාණන් වහන්සේ කොච්චර ආනිසංස දේශනා කරාද? වට්ටක් කමලක් පවා පූජා කරලා කොච්චර ආනිසංස ලැබුණාද? එහෙනම් මම කොයිතරම් පින්වන්තද කියලා හිතා ගන්න ඕන. දැන් අන්න මේ පුණ්‍යානුභාවයෙන්ද බුදුගුණ සත්‍යක්‍රියානෝ ඒ බුදුගුණ දහම් ගුණ ඔන්න සංඝ ගුණ ඒ වගේ තුනුරුවන්ගේ ගුණ සත්‍යක්‍රියාව මගේ මේ පුණ්‍යානුභාවයත් කියලා ඒ දෙක මහා ශක්තියක් තමන් අවට මහා පව්වක් වගේ තමන්ගේ ආරක්ෂාවක් විදිහට බලයක් විදිහට තමන් එක්ක ඉන්න බව හොඳට මවා ගන්න ඕන. ඊට පස්සේ තමන් ආරක්ෂා කරා වූ පංචශීල බලය
අටසිල් බලය, පැවිදි සීලය, මෙන්න මේ කුමන හෝ සීල බලයක් යම් කිසි දුතාංගයක් වගේ ප්‍රතිපත්තියක් මේ වගේ තමන් ආරක්ෂා කරා වූ යම් තාක් බලයන් වේනම් යහපත්. ඒ සියලුම බලයෙන්ද කියලා අදිෂ්ඨාන කරන්න ඕන. ඊට පස්සේ අපි මෙහිදී විශේෂයෙන් සිහිපත් කරපු දේ තමයි මෙන්න මේ චිත්‍රය මවා ගන්න හිතින්. මේ චිත්‍රය මවා ගන්න. තමන් ඉන්නේ මහා ගැඹුරු විශ්වයක. හැමතැනම අඳුරුයි. මේ බොරුවක් මවා ගන්නව නෙමෙයි තියෙන ඇත්ත මවා ගන්නෙ. මේ අන්ධකාර විශ්වයේ පුංචි පුංචි මඳේලි තිබුණාට මහා විශාල ආලෝකයක් එක තැනක තියෙනවා. ඒ තමයි විශ්වයේ බුදුවරුන්ගේ ලෝකය. හැමදාම බුදුවරු මේ විශ්වයේ පින්වතුනි උපදින්නේ මේ මඟුල් සක්වලේ වජිරාසන භූමියේම විතරයි. ওই තැන වෙනස් වෙන්නේ නැහැ. විශ්වයේ වෙන කොහෙවත් බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඒක ධර්මයේ පැහැදිලිව විස්තර කරනවා. අන්නේ මහා විශ්වයේ මම ඉන්නේ අර ආලෝකමත්ම තැන බුදුවරුන්ගේ ලෝකයේ. එමිදාන එතකොට මහා පුදුම ශක්තියක් දැනෙනවා. එතකොට කාලේ බලන්න. සාමාන්‍යයෙන් මේ මඟුල් සක්වලේ බුදුවරු හැමදාම පහළ වෙන්නේ නැහැ. කල්ප ගානකට පස්සේ පහළ වෙන්නේ. එතකොට සාමාන්‍ය පින් තියෙන ඒ කියන්නේ අධික පින් තියෙන අය ඉන්න කාලේ බුදුවරු පහළ වෙනවා. හැබැයි ඊටත් වඩා තවත් පින් තියෙනකොට බුදුවරු දෙනමක් උපදින කල්පයක් ඇති වෙනවා. ඊටත් වඩා පින් තියෙන අය වෙනුවෙන් බුදුවරු තුන් නමක් පහළ වෙන කල්පයක් හැදෙනවා. ඊටත් වඩා පින් තියෙන අය වෙනුවෙන් බුදුවරු හතර නමක් ඇති වෙන කල්පයක් පහළ වෙනවා. ඊටත් වඩා පින් තියෙන මිනිස්සු ඉන්නකොට පස් නමක් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන වැඩිම බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණයක් පහළ වෙන මහා භද්‍ර කල්පය ඇති වෙනවා. මහා භද්‍ර කල්පය කියන්නේ භද්‍ර කියන්නේ සුන්දර නිකන් නෙමෙයි මහා සුන්දර කල්පය. අන්න ඒකත් හිතන්න මම මහා සුන්දරම කල්පේ ඉපදලා ඉන්නේ. බුදුවරුන්ගේ ලෝකේ ඉපදලා ඉන්නේ. දැන් පුදුම ශක්තියක් දැනෙනවා Tamanට. ඊළඟට පින්වතුනි හිතන්න මේ අපි පය ගහලා ඉන්න පොළව කොච්චර පූජනීයද? භාග්‍යතුන් වහන්සේ නැත්නම් අපි බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ කියන මේ විශ්වයේ බලවත්ම තත්වයට සාමාන්‍යයෙන් ගත්තොත් ඒ තත්ත්වයටපත් වෙද්දී විශ්වයේ කොහෙටවත් දරන්න බෑ වජිරාසන භූමියට විතරයි. ඒකෙත් හතර පැත්ත එක තැනකට විතරයි ඒ ශක්තිය පවා දරන්න පුළුවන්. විශ්වයේම තමන් වෙච්ච වෙන්න පුළුවන් එකම අවස්ථාවට සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා සුදු බුදු රැස් විහිදෙනකොට නීල පීත ලෝහිත ඕදාත මාංජෂ්ඨ ප්‍රභාස්වර කියන සත්වර්ණ ඝන බුද්ධ රශ්මි මාලාව දසදහසක් සක්වලට දස දිසාවට විහිදුනකොට ඒ බුදුරස් වැඩිච්ච පොළොවක නේද මම මේ හිටන් ඉන්නේ කියලා සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තනින් තන තැන්පත් වෙච්ච පූජනීය චෛත්‍ය පිහිටි භූමියක නේද මම වැඩ ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේලාගේ විශේෂ සිද්ධි වලින් කම්පණය වෙච්ච හරියට පිරිත් වුණා වගේ. මේ බුද්ධ ශක්තිය බලයට කම්පණය වෙලා තියෙන මේ වැලි කැටයක් පවා වෙන කොහෙන්වත් වැලි කැට ඇවිල්ලා නැහනේ. එක බුදුවරයෙක්ගේ නෙමෙයි. කකුසඳ කොණාවගම කාශ්‍යප ගෞතම කියන සතර නමක් බුදුවරුන්ගේ බුද්ධත්වයේදී පරිනිර්වාණයේදී ඒ වගේම දහම්සක් පවත්වනකොට මේ වගේ විශේෂ අවස්ථාවල කම්පණය වෙච්ච පිරිත් වුණා වගේ මහ පොළොවක නේද ඉන්නේ. දසදහසක් සක්වලට බුදුරැස් විහිදී ගියපු භූමියක නේද මම ඉන්නේ. මේ විදිහට හිතලා සතුටු වෙන්න. මේ විදිහට කොයිතරම් කරුණ තියෙනවද අපිට හිතලා සතුටු වෙන්න. අනිත් එක මේ දසදහසක් සක්වලට අර සක්වලල් වර්ණගෙනවනේ එක ඉරක් තියෙනවා. එක ඉරක් යට තමයි සෞරග්‍රහ මණ්ඩලය කියලා අපි කියන්නේ. එක ලෝක ධාතුවක එක මනුස්ස ලෝකයයි. එතකොට මෙහෙම එක ලෝක ධාතුවක් කියන්නේ එක ඉරක් තියෙනවා මනුස්ස ලෝකයක් තියෙනවා තව ග්‍රහ ලෝක තියෙනවා. මේ වගේ 1000ක් ඒක සහස්‍රී ලෝක ධාතුව. ඒක සහස්‍රී ලෝක ධාතු 1000ක් දිසහස්සී ලෝක ධාතුව. දිසහස්සී ලෝක ධාතු 1000ක් තිසහස්සී. එහෙම තිසහස්සී 1000ක් චතුසහස්‍රී. ඒ විදිහට පංච ච අට්ඨ සත්ත අට්ඨ නව දසදහස්‍රී කියන ලෝක ධාතුවක් තියෙනවනේ. හිතා ගන්න බැරි ලෝක ප්‍රමාණයක්. එතකොට පින්වතුනේ එක ඉරක් යටතේ හැම ඉරක් යටතේ මනුස්ස ලෝකේ තියෙනවා කියලා කියන්න බෑ. නමුත් මනුස්ස ලෝකයක් තියෙනවනේ ඉරක් තියෙනවා. එතකොට එක ළඟත් නැහැනේ.
දැන් අපිට කොච්චර දුර මේ යානාවලින් ගිහිල්ලා බැලුවත් හොයාගන්න නැහැ. ඒ තරම් දුරයි. ඒතකොට මේක ලෝක ධාතුවක් කියලා කියන්නේ ඒක මනුස්ස ලෝකයක් ඇතුළු වෙන්න අඳින රවුම. ඒකේ වෙන නැහැ. ඒකට කොච්චර ලොකු ප්‍රදේශයක්. මේවා 1000ක් තමයි ඒක සහස්‍රී ලෝක ධාතු. ඒව 1000ක් තමයි දිසහස්සී වෙන්නේ. ඔහොම ගිහිල්ලා දසදහස්‍රී ලෝක ධාතු කියන්නේ හිතන්නවත් බෑ. දිසහස්සී තිසහස්සී වෙද්දීම ලක්ෂ 10කට වඩා මනුස්ස ලෝක තියෙනවා. මෙන්න මේ දසදහසක් සක්වල ලෝක ධාතුවෙන් එපිටට බුදු රැස් ටිකක්වත් යන්නේ නැහැ. ඒකටවත් පින නැහැ. අපි මේ ලෝකෙට ආවේ කල්ප කෝටි ගානක ගමන. ඈත සක්වලක ඉඳන් ඇවිල්ලා කොහොම හරි මගක් හොයාගෙන හිතා ගන්න බැරි තරම් කාලයක් ආපු ගමනක්. ඒකත් බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසාමයි. උන්වහන්සේලා වෙන සක්වලට වැඩලා ධර්ම දේශනා කරපු නිසා ලොකු ගැඹුරු කරුණ නෙවුණත් ඒ ගැන හිත පිහිටුවාගෙන උන්වහන්සේ ගැන හිත පහදවාගෙන අපි කොහොම හරි ආපු පුදුම ගමනක ස්වර්ණමය පරිච්ඡේදය. අපි කොච්චර පින්වන්තද? අපි මහා පින් කඳු. අපේ අඩුපාඩු හිතන්න එපා. ඔන්න ඔය ඔක්කොම බලයත් එක්ක දකින්න මම සුවපත් වෙම්මා කියනකොට මෙන්න මේ සියලුම බලයන්ගේ ශක්තියෙන් මම සුවපත් වෙම්මා කියද්දි ඇත්තටම පුදුම ආලෝකයක්. පුදුම සනීප ගතියක්. තමන්ගේ හදවතින් පැන නැගිලා පැතිරිලා ගිහිල්ලා නැත්තම් තමන්ගේ හිසෙන් පැන නැගිලා පැතිරිලා ගිහිල්ලා තමන් මනසින් දකින්න ඕනේ තමන් සුවපත් වෙනවා. තමන් ඊටාම අර ඒ ප්‍රශ්නික අදම්බයේ පැතිරෙනකොට තමන්ගේ ශරීරයේ තියෙන සියලුම නිදුක් වේවා කියදී දුක් ගති හිතේ වේවා කයේ වේවා ඒ දුක්බර ස්වභාවයන් දුක් පීඩා ගති දුර වෙලා යනවා දකින්න ඕන මනසින්. ඒක විශ්වාසයෙන් එහෙම වෙනවමයි කියලා හිතන්න ඕනේ. මෙච්චර පුණ්‍යවන්ත සිල්වන්ත මන් තුල කොහෙද දුක් ගතියක්? මම හරීම නිදුක්. මම හරීම නිදුක් කියලා ප්‍රායෝගිකව හිතන්න ඕනේ. මේ මහා ශක්ති බලය හමුවෙන් මාව කල්ප කෝටි ගාණක් නිදුක් කරන්න පුළුවන් නම් මේ මොකද්ද? මගේ තියෙන හැම රෝගයක්ම සුවපත් කරන්න පුළුවන්. මේක ප්‍රබලව හිතුවොත් අර සියලු කර්ම යටපත් වෙලා යනවා. මේ විදිහට මම සුවපත් වේවා. මම නිරෝගී වේවා. අපි තව වචන එකතු කරන්න ඕනේ. මම වර්ණවත් වේවා, පැහැපත් වේවා, රූමත් වේවා, ගාම්භීර කටහඬක් ඇති වේවා, උදාර ගති ඇති වේවා කියලා කයට හිතට උපරිම සුවපතන්ට. සමහරු හිතනවා ඒක තණ්හාව කියලා. එහෙම නැහැ. තණ්හාව වෙන්නේ මේ සුවපතන කෙනා මගේ. එහෙම හිතන්නේ නිවන් දකින්නකම් මේ හිත කය පවත්තන්න නම් මේ හිත කයට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, රූප සම්පන්න බව මේවා අවශ්‍යයි. නැත්තම් නැති කරදර ගොඩක් එනවා. අන්න ඒ නිසා හැම අතින්ම මේ නිවන් දකින්නට යන ගමනේදී මේ හැම යහපතක්ම මට ලැබේවා කියලා හිතනකොට අර ශක්තියේ බලයෙන් ඒක වෙනවා දකින්න. මනසින් දකින්න එහෙම වෙලා ඉන්නවා. තමන් සතුටින් හරීම පුදුම සැහැල්ලුවෙන් hina වෙලා ආලෝකමත් වෙලා ඉන්නවා දකින්න. අන්න දැන් තමන්ට නැති දෙයක් අනුන්ට පතුරවන්න බෑනේ. මුලින් තමන්ට එහෙම කරන්න ඕනේ. ඒක ඇත්තටම ඇඟට දැනෙනවා. එක දිගට කාලයක් කරද්දී අර මං කිව්වේ ඇත්තටම ඇඟට එහෙම වෙනවා දැනෙනවා. අන්න එහෙම වුණාම අන්න පතුරවන්න අනිත් අයට. දැන් අන්න ඊළඟ වැරද්ද අපි කිව්වේ මුලින්. සමහරු මෛත්‍රී කරනවා කරාට ඒ හතුරා දැක්ක ගමන් අහක බලයි යනවා. ඇයි? ඒ මෛත්‍රී භාවනාවේදී යාගේ මූණවත් හිතලා නැහැ. එහෙම නෙවෙයි. ඉදිරියේ ඉන්නා වගේ මවා ගන්න ඕනේ. මවාගෙන අර තමන් ලැබූ ආශිර්වාදය එයාට ගිහිල්ලා එයාත් එහෙම වෙනම හරි සතුටින් hina වෙලා ඉන්නවා දකින්න ඕනේ. ධනවත් වෙලා, රූමත් වෙලා, ලස්සන වෙලා හැම සම්පතක්ම ලැබිලා හැම ආකාරයෙන්ම යහපත ලැබලා සතුටින් ඉන්නවා දකින්න. මේ විදිහට මදහස් සත්වයෝ ඊළඟට හතුරු පවා මේ ඉස්සරහා ඉන්නා වගේ මවා ගන්නට. ඒ කෙනාට හොඳ ගෙයක් ලැබිලා, ඒ කෙනාට හොඳ රූමත් බවක් ලැබිලා, ශක්තියක් ලැබිලා, නිරෝගී බවක් ලැබෙනවා දකින්න අර ශක්තිය බලයෙන්. එහෙම වෙනවා දකින්න, නැවත දකින්න. දැන් හිතින් එහෙම කරාට පස්සේ එයාව දැක්කහම අමුතු නෑ. ඒක නුපුරුදු බවක් නෑ. දැන් ගොඩක් අයට නුපුරුදු වෙන්නේ ඒකයි. මනසේ පැත්තකවත් නැතුව හතුරු සුවපත් වේවා කියවට බෑ. එයාව තමන්ගේ හිතේ මැවෙන්න ඕන.
ජීවිතේම ඇවෙන්න ඕන. මෙන්න මේ විදිහට තමයි අපි කිව්වේ චිත්ත රූප ගුණ රූප කියලා. තමන් චිත්ත රූපම අවමින් තමන්ගේ දාන සීල භාවනාදී තමන් වැඩුව අවබෝධ කරගත්ත කුසල ගුණ සම්පත්තිය චිත්ත රූපම අවමින් සියලු සත්වයන්ට පතුරවා හරිනවා. මෙන්න මේක තමයි චිත්ත රූප ගුණ රූප භාවනා ඇත්තට මෛත්‍රී කරන ක්‍රමය. ගොඩක් ඇත්තෝ අපි දැකලා තියෙනවා මේ වැඩෙන්නේ නැත්තේ ඒකයි අර ප්‍රායෝගික නැහැ. මේක මේ විදිහට ප්‍රායෝගිකව අස්මානේ ඉන්න විදිහට වඩන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් මේක වඩන කාලේ අපි ඇස් පියාගෙන වාහනේ යනවා. ඉතින් වාහනේ වඩිද්දී අපි දකිනවා අපේ ශරීරය ආලෝකමත් වෙනවා නිකන් ටෝච් එකක් වගේ. එතකොට ඒ වාහනේ යනකොට ඒ ලයිට් එක එළියෙන් පාර දෙපැත්තේ ඉන්න අහසේ ඉන්න පොළවේ ඉන්න සියලු සත්වයන්ට මේ මෛත්‍රී කිරණ වැදිලා සුවපත් වෙනවා දකිනවා. දැන් මේ මෛත්‍රිය නැත්තම් මේ ආශිර්වාද පැතිරවීම හැම වෙලාවෙම කරන්න පුළුවන්. නැගිටිද්දී ඇඳට මෛත්‍රී කරන්න පුළුවන් ඇඳ හදපු අයට. ඇස් අරිද්දී වහලේ දකිනවා නම් වහලේ හදපු අයට, හේවණක් දීපු අයට, ප්‍රවාහණය කරපු අයට, හයි කරපු අයට, සිංකක ළඟට යද්දී මේ හැමදේම හදපු, සකස් කරපු, ගෙනාවු, විකුණපු හැමෝටම. ඉතින් වාහනයක යනකොට ඉදිරියට හම්බෙන මිනිස්සුම හැමෝටම මෛත්‍රී කරන්න පුළුවන්. ඒ මෛත්‍රී කමඨහනේ අපිට හිඩසක් නැහැ පින්වතුනි. අප්‍රමාණ මහග්ගත චේතෝ විමුක්තියකටපත් වෙන්න හරිම ලේසි. හරිම හැමතැනම මේක වැඩෙන්න කරුණ තියෙනවා. අඩුම ගහට කොළට පවා මෛත්‍රී කරන්න පුළුවන්. මැරිච්ච සත්යන්ට මෛත්‍රී කරන්න බෑ කියනවා. ගහට කොළට යන්න බෑ එක ණය ක්‍රමයකින්. මොකද පණ නැහැනේ. නේද? නමුත් අර ඒක හොඳින් වැඩේවා සුවපත් වේවා කියලා අපිට කියන්න පුළුවන් ගහකට. අන්න ඒ විදිහට අපේ අර ශක්තිය අපි තුල පතුරවගත්ත ශක්තිය අපිට ලැබෙනා වගේම අනිත් අයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට දකින්න ඕනේ එහෙම පතුරවන්න තව තව මගේ ශක්තිය වැඩි වෙනවා. මොකද මේ පැතිරවීම තව ආයෝජනයක්. හරියට අපි කට්ටියට බඩු බෙදද්දී අපේ ආදායම වැඩි වෙනවා වගේ. බෙදන්න වැඩි වෙනවා. ඒකට ඒ ශක්තියෙන් නැවතත් මොවුන් සූපත් වේවා, මම සූපත් වේවා. දෙවෙනි දවසේ කරනකොට එක දවසක කුසල ශක්තියත් එකතු වෙලායි තියෙන්නේ. එතකොට දෙවෙනි දවස් ශක්ති දෙකක්. මේ විදිහට මාසයක් කරොත් දවස් 30ක ශක්තිය තියෙනවා. ඒ සියලු ශක්තියෙන් කියලා මෙහෙම දිගින් දිගට දැක මෛත්‍රී ආශිර්වාද පැතුරීම තමයි මේ මෛත්‍රී කිරීම කියලා කියන්නේ. අපි චිත්ත රූප ගුණ රූප ක්‍රමයට හැඳින්වුවේ. ඉතින් මේ විදිහට කාලයක් කරද්දී ඊළඟට තව මගේ හැරුණා. මගේ හැරුණෙමත් නැහැ. අර සීලය, බුදු ගුණ, පින් ගුණ අදිෂ්ඨාන කරනකොට ප්‍රතිපත්ති එහෙම අපි කිව්වේ සත්‍යක්‍රියාත් කරන්න පුළුවන්. ඔය සත්‍යක්‍රියාව මහ බලවත් දෙයක් නේ. සමහරව ඉන්නවනේ දෙගොඩ තලා හරින ඒ ගඟවල් පවා නවත්තපු. මේ විදිහට තමන්ගේ ජීවිතේ පවතින මොනවා හරි විශේෂ ගුණ ඒකාන්ත සත්‍යයෙන් මම මේ ගුණය රැක්කා. ඔය වගේ තව එකතු කරගන්න. මේ සියලු ශක්තියේ බලය විශ්වාස කරන්න කර්මයේ කර්මඵල හොඳට තේරෙනකොට දැඩි විශ්වාසයක් එනවා. වෙන 아무තු මැජික් නැහැ පින්වතුනි. ඕකෙන්ම තමයි කර්මය බලවත් වෙන්නේ. ඕකම තමයි බලවත් වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. නේද? පිනායමනේ පින කියන්නේ. පුණ්‍ය ශක්තිය බලවත් වෙන්නේ කුසල ශක්තිය. ওই නිසා ඔය ගැන හිතලා උපරිම සතුටටපත් වෙනකොට දකින්න මේ මහා බලවත් ශක්තිය හමුවේ. මේ මගේ රෝගය මොකද්ද? මේක නිවනතේක් මතුවෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් මෛත්‍රී කරන්න ඕනේ. අර තමන්ගේ ශක්තිය බලය ආශිර්වාදේ වැඩි වෙන්න ඕනේ. ඉතින් වැඩි කරගෙන ඒ ගැන වැඩි විශ්වාසයක් ඇති කරගෙන ඒක දැක තමන්ට කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහටම දැක චිත්ත රූපමවමින් අනිත් සියලු සත්‍යයන්ට පිළිවෙලින් වඩන්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි චිත්ත රූප ගුණ රූප භාවනාව කියලා කියන්නේ. නැත්තම් මෛත්‍රී භාවනාව පතුරවන ආකාරය කියලා අපි උගන්වන ක්‍රමය වෙන්නේ. ඉතින් මම හිතනවා පින්වතුනි මේ ප්‍රශ්නෙට අපිට ඕනනේ ටිකක් පරිපූර්ණ පිළිතුරක් ලබා දෙන්න. මොකද ඒ ලබා දීපු වැඩසටහනක් නැති වෙලා තිබුණා. සහ මේ ඔක්කොම එකට යන්නේ. ඉතින් මේ පින්වත් ගායිනී මාතාවටත් වැඩි ආශිර්වාදයක්ත් වෙනවා මේක ඉදිරියේදී අඩුව මේ දේශනාව සම්පූර්ණ
උනාට පස්සේ අපේ පින්වත් ලහිරු මහත්මයා සංස්කරණය කරලා ඒ අඩුව සම්පූර්ණ කරයි මේ දේශනාවෙන්. ඉතින් මේ විදිහට තමයි මේ යාව නිබ්බාන භාවනා වැඩසටහන මම හිතන්නේ බුද්ධානුස්සතියට පස්සේ ඊළඟට එන වැඩසටහනට ඒ අඩුව තිබුණේ ඒක සම්පූර්ණ වෙනවා. ඒ වගේම මේ පින්වත් ගායිනී මාතාවන්ටත් පිළිතුරු ලැබෙනවා. ඒ නිසා මේ පින්වත් ගායිනී මාතාවන්ටත් ආශිර්වාද කරමින් අපි නැවත තව ප්‍රශ්න තිබුණොත් යොමු කරන්න කියලා සිහිපත් කරමින් මේ පිළිතුර නිම කරනවා. ඉතින් සියලු දෙනාට මේ විදිහට දැන දැක දැක අවබෝධයෙන් තව මේ නොකියුව ආකාර වලින් පවා තව ගොඩක් ක්‍රම තියෙනවා Tamanට වැටහෙන. මේ නිකන් උදාහරණ වලට කිව්වා කියලා හිතාගන්න තව Tamanට එකතු කරගන්න පුළුවන් විදිහ Tamanට දරන්න පුළුවන් විදිහේ ශක්තිය එකතු කර ගැනීමක් කරන්න. අපේ තියෙන එහෙම එකක්. දැන් අර කියන්නේ සටන් ශිල්පියේ පාරවල් 1000ක් ගහන එකට වඩා පුහුණු වෙලා ගහන එකපාර භයානකයි කියලා. අපේ ගෙවල් වල හැමතැනම සල්ලි හංගලා තියෙනවා. අපි දාලා තියෙනවා දන්නෙත් නැහැ. ඉතින් අපිට වැඩක් නැහැ ඒකේ. අපි ඒවා එකතු කරන්න ඕන, හරියට යොදවන්න ඕන, ආයෝජනය කරන්න ඕනේ. එතකොටනේ දියුණු වෙන්නේ. නැත්නම් හැමදාම ගේන පඩිය හම්බෙන පඩිය අපි කොහේ හරි අස්සක මුල්ලක දානවන වැඩක් නැහැනේ. ඉතින් අපේ මේ පුණ්‍ය බලය, අපේ පාරිශුද්ධත්වය අපි කොච්චර වැරදි කියලා හිතුවත් මේ ලෝකෙට විශ්වයට සාපේක්ෂව අපි පුදුමාකාර නිවැරදි ජීවිතයක් අපිට තියෙනවා. අන්න ඒ පාරිශුද්ධත්වය හරි විදිහට සමාව අරගෙන මේ පින් ගුණය, සිල් ගුණය, සත්‍යක්‍රියා, බුදු ගුණ බලය, දහම් ගුණ බලය, සංඝ ගුණ බලය මේ සුළු පටුද මෙන්න මේ සියල්ල ඒකාග්‍රගත කරලා අර ශක්තිය හරි විදිහට භාවිතා කරනවා, නියමිතව යොමු කරනවා වගේ. යොමු කරන්න ඉගෙන ගන්න එක තමයි මේකෙන් කරන්නේ. ඊට පස්සේ අර ඒකම නැවත කරනකොට මහා පුදුම බලයක් ලැබෙනවා. හැබැයි අවසාන වශයෙන් කියන්න ඕනේ මේකෙදි පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා. මෙහෙම කරනකොට ඒකාන්තයෙන්ම ওই රෝගීන් සුවපත් කිරීමේ බල ලැබෙනවා. විශේෂ ශක්තියින් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒවට මුලා වෙන්න එපා. ඒව කරන්න යන්න එපා. ගිහියෙක් නම් ටිකක් කමක් නැහැ. නමුත් ඒවටම බහින්න යන්න එපා. දිගට භාවනාව අරගෙන යන්න ඕනේ නම්. ගොඩක් අයට වෙන්නේ ඕකයි. ඊට පස්සේ වතුර ටිකක් දුන්නත් ලෙඩ හොඳ වෙනවා. ඕන් ලෙඩෙක් හොඳ කිරීමේ විශේෂ ශක්තියක් ලැබෙනවා. අන්නේ ශක්තිය නිසා අනුකම්පාවන බේසෙන් හරි ඇවිල්ලා අර ඒවට විතරක් බහිනවා මිනිස්සු. එතකොට භාවනා කරන්න කාලේ මදි වෙනවා. ඒ නිසා මේක හොඳට වඩලා ප්‍රතිඵල ලැබෙනකොට ඒ ප්‍රතිඵල අවභාවිතා නොකර ඉදිරියට භාවනාව යන්න ඕන නම් ඒ කටයුතු කරගන්න කියලා අපි සිහිපත් කරනවා. හොඳයි පින්වතුනි, සියලු දෙනාට උතුම් ධර්මාභෝධය පිණිසම වේවා. සියලු යහපත පිණිස වේවා. සුඛී හෝතු නිබ්බාන පච්චයෝ. සුවපත්ම වේවා. සාදු සාදු සාදු.